කුම්භ ලග්නය. කුම්භ ලග්නලාභී ඔබගේ 6 වෙනි භාවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහමාරුවේ. ඒ වගේම ඔබගේ 11 වන භාවය සහ දෙවන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයා. හොඳට මතක තියාගන්න ඔබට මේ වෙනකොට සෙනසුරු ලග්නේ රාශියක යෙදිලා තියෙනවා. මේ ලග්නේ රාශියකට නිසියාකාර පිළියම් කර ගැනීමෙන් ඔබට මේ ගුරු ග්‍රහමාරුවේදී ලැබිය යුතු ලැබෙන සාර්ථක ප්‍රතිඵල Taman සතු කරගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. ඒ සඳහා අනිවාර්යෙන් උත්සාහ ගන්න. සාර්ථක පැත්ත ගත්තොත් විශේෂයෙන්ම ධනෙ ලැබීමේ මාර්ගයන් ඔබට පෙන්වුම් කරනවා. මේක හොඳට හිතට ගන්න. ඔබට අවහිර වෙලා තියෙන ඒ වගේම Tamanගේ ලෞකික දේපල වර්ධනය කරගන්න පුළුවන් ආදායම් තත්වයන් වර්ධනය කරගන්න පුළුවන් මාර්ග කීපයක් ඔබට මෙන්න මේ කාලයේදී පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මේ මාර්ග හරියට ඔබ අල්ලගත්තොත් ඔබට මෙතනින් සාර්ථක වෙන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. මේ ධනය ලැබීමේ මාර්ග අල්ල ගැනීමට ඔබට අපහසු වෙනවා. අර ඒ රාශියක තත්ත්වයන් නිසා ඔබට ඒක මග හැරෙන්න පුළුවන්. අන්න මේකයි මම කිව්වේ මුලින්ම ඒ සඳහා පිළියම් කරගන්න. ඒ වගේම මේ අල්ලාගත්තු මාර්ගය කියන්නේ ධනය Tamanට ධනය වර්ධනය කරගන්න යම් යම් මාර්ග කීපයන් පෙන්වුම් කරනවා. ඒ මාර්ගය හරියට අල්ලගෙන ඉස්සරහට ගියොත් ඔබට ලෞකික දේපල පැත්ත, මිල මුදල් පැත්ත සාර්ථක කරගන්න පුළුවන්, ශක්තිමත් කරගන්න පුළුවන් කාල පරාසයක් කියලා පැහැදිලි ලෙසම පෙන්වුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අලුතින් ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු මෙන්න මේ වගේ දේවල් ආරම්භ කරන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙන්න මේ කාලය තුලදී ඒ සඳහා යොමු වීමට හැකියාව පෙන්වුම් කරනවා. හොඳ ආයෝජන අවස්ථාවන් වලට මුල පුරන්න පුළුවන් සාර්ථක කාල පරාසයක් තමයි උදා වෙන්නේ. අර ඒ රාශියක තත්වය යම්තාක් දුරට ඒ සඳහා පිළියම් කරගෙන යන්න පුළුවන් නම් අතිශය සාර්ථකයි.